සාගුණවත් කොහිල සම්බෝලය හදමු. අවශ්‍ය ද්‍රව්‍ය කපාගත්ත කොහිල, ලුණු, පොල්, සුදු රතු ලුණු, ගම්මිරිස්, අමු මිරිස් සහ දෙහි කැබැල්ල. මුලින්ම පොල් ටික එකතු කරන්න ඕනේ. ඒකටම රතු ලුණු ටිකයි, අමු මිරිස් ටිකයි, ගම්මිරිස් සල්පකුයි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. ඒකට ලුණු සල්පකුත් දාන්න ඕනේ. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊපස්සේ කවලම් කරගන්න. ඊපස්සේ ඒකට දෙහි බෑයක දෙහි එකතු කරගන්න. දැන් රස අනුව ලුණු මදි නම් ලුණු ටිකක් දාගන්නත් පුළුවන්. අපි හදාගත්තු රසවත් සගුණවත් කොහිල සම්බෝල. try කරලා බලන්න.